සුබම සුබ දවසක්. තේ වෙලාවට ගන්න ගිය සතියේ මම හදපු වයිරල් මාබල් කේක් එකේ රෙසිපි එක බලමුද. මම හැදුවේ පොඩි කේක් එකක්. අඟල් 7.7 කොටු ට්‍රේ එකකට හරියන ග්‍රෑම් 750ක කේක් එකක් තමයි මම හැදුවේ. මුලින්ම කේක් ට්‍රේ එකට බටර් ටිකක් ගාලා පාච්මන්ට් පේපර් එකකුත් දාලා පැත්තකින් තියන්න. oven එක ෆැරන්හයිට් 350ට සෙල්සියස් නම් 180ට ප්‍රීහීට් වෙන්න දාන්න. පිටි ග්‍රෑම් 180කට බේකින් පවුඩර් තේ හැඳි එකමාරක් එකතු කරලා 3 පාරක් හලාගෙන ඒකත් පැත්තකින් තියන්න. බෝල් එකකට බටර් ග්‍රෑම් 180ක් සීනි ග්‍රෑම් 180ක් එකතු කරලා බටර් එකේ පාට අඩු වෙනකන් හොඳට ක්‍රීම් වෙනකන් බීට් කරන්න. බිත්තරයක් එකතු කරලා විනාඩියක් වගේ බීට් කරලා අනෙක් බිත්තරේ එකතු කරන්න. ඒකත් විනාඩියක් බීට් කරලා ආයෙත් ඉතුරු බිත්තරේ එකතු කරන්න. බිත්තර 3ම එකතු කරලා ඉවර වුණාම අමුද්‍රව්‍ය ටිකෙන් ටික කලවම් කරන ගමන් සීනි ටික හොඳට දිය වෙනකන් බීට් කරන්න. වැනිලා තේ හැඳි එකමාරක් කිරිමේස් හැඳි දෙකක් එකතු කරලා බීට් කරන්න. කලින් හලාගත්ත පිටි වලින් භාගයක් එකතු කරලා ස්පැචුලා එකෙන් cut and fold ක්‍රමයට කලවම් කරන්න. පිටි හොඳට මිශ්‍ර වුණාම ඉතුරු පිටි ටිකත් එකතු කරලා හොඳට කලවම් කරන්න. දැන් හදාගත්ත බැටර් එක සමාන කොටස් දෙකකට වෙන් කරලා කැමති පාට දෙකක් එකතු කරලා කලවම් කරන්න. මේ පාට දෙකෙන් කැමති පාටක කේක් බැටර් එකක් මුලින් ට්‍රේ එකට දාලා ඊළඟට කොකෝ පවුඩර් මේස හැඳි එකක් පොඩි පෙනේරයකින් හිමීට හලා ගන්න. මේ කොකෝ පවුඩර් ලේයර් එක උඩින් අනිත් පාටින් හදාගත්ත කේක් බැටර් එක එකතු කරලා එයා බබල්ස් ඉවත් වෙන්න තට්ටු කරන්න. oven එකේ උෂ්ණත්වය ෆැරන්හයිට් 320ට සෙල්සියස් 160ට අඩු කරලා කේක් එක බේක් කරගන්න. ට්‍රේ එකේ ප්‍රමාණයයි කේක් බැටර් එකේ ප්‍රමාණයයි අනුව මට විනාඩි 45ක් තමයි ගත වුණේ කේක් එක බේක් වෙන්න. විනාඩි 45කට පස්සේ ටූත් පික් එකක් ගහලා බැලුවම ටූත් පික් එකේ බැටර් එක තැවරිලා නැතුව ක්ලීන් නම් කේක් එක හොඳට බේක් වෙලා. දැන් කේක් එක කූලින් රැක් එකක තියලා හොඳට නිවෙන්න දෙන්න. බලන්නකො කපලා බලද්දි කේක් එකේ පාට දෙක මැදින් කොකෝ පවුඩර් ලේයර් එක පේනකොට හරිම ලස්සනයි නේද? එහෙමනම් ඉතින් මේ රෙසිපි එකට ඔයාලත් වයිරල් මාබල් කේක් එක හදලා බැලුවොත් කොහොමද කියලා මටත් කියන්නකෝ. ආයෙත් දවසක රස රෙසිපි එකක් අරගෙන එනකන් ඔයාලා හැමෝටම සුබම වේවා.